everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද vlog එකේ මම ඔයාලත් එක්ක share කරගන්නේ මගේ ජීවිතේ මට තිබ්බ ලොකුම හීනයක් හැබෑ කරගත්තු දවසක් ගැන. මේ අවුරුද්දේ මට තිබ්බ ලොකුම ටාගට් එකක් තමයි මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න එක. ඉතින් මට හරිම සතුටුයි අවුරුද්දෙන් භාගයක් ගෙවිලා යන්නත් කලින් මට මේ හීනේ හැබෑ කරගන්න පුළුවන් වුණ එක ගැන. ඉතින් අද vlog එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කොහොමද ඒ ලස්සන දවස සමරුවේ කියලා. ඉතින් මුලින්ම අපි shop එකට entrance වෙලා ඊට පස්සේ දැන් මේ කරන්න හදන්නේ අපි අදහන ආගම් වලින් ආශිර්වාද ගන්න. ඉතින් මම බුද්ධ ආගමේ කෙනෙක් හින්දා මම shop එකේ තියාගෙන ඉන්න බුදු පිළිමයක්. ඉතින් මම මුලින්ම බුදුහාමුදුරන්ගෙන් ආශිර්වාද අරගෙන හිටියා. මම මගේ shop එකේ තියෙන දේවල් වලින් ආසම දෙයක් තමයි මගේ බුදු පිළිමේ. මොකද මම මේක හොයලා තමයි අරගත්තේ. මට ඕනි කරලා තිබ්බ රෝස පාට බුදු පිළිමයක්. ඉතින් vlog එකේ නම් ඔයාලට ඒ කලර් එක හරියටම පේන්නේ නැතුව ඇති. හැබැයි මේක රෝස පාට බුදු පිළිමයක්. ඒක මාරම ලස්සනයි. ඉතින් අපි පහන පත්තු කරලා ඉවර වෙලා ආශිර්වාද අරගෙන දැන් මේ කරන්න හදන්නේ කිරි උතුරන්න. කිරි උතුරලා ඉවර වෙලා දුම් අල්ලලා ඊට පස්සේ අපේ හාමුදුරුවෝ කෙනෙක් වැඩමවුවා පුංචි බණක් කියලා ආශිර්වාද ගන්න. හාමුදුරන්ගෙන් ආශිර්වාද අරගෙන ඉවර වුණාට පස්සේ දැන් අපි කරන්න හදන්නේ මේ කැන්ඩල්ස් පත්තු කරන්න. ඉතින් මම පොල් තෙල් පහනක් නම් ගෙනාවේ නැහැ. මම මේ වගේ කැන්ඩල්ස් දාලා තමයි ඒක arrange කරගත්තේ. ඉතින් ඔයාලා බලන්නකෝ ඒක පත්තු වුණාට පස්සේ බෝල් එක මාරුම ලස්සනට තිබ්බා. ඉතින් මුලින්ම මම කැන්ඩල්ස් පත්තු කරලා ඉවර වෙලා ඊට පස්සේ ඇවිල්ලා හිටපු කට්ටියන්ටත් කැන්ඩල් එක ගානේ පත්තු කරන්න දුන්නා. ඉතින් මේ දවසේ මාත් එක්ක සමරන්න එකතු වුණේ මගේ පවුලේ අය, මගේ පාර්ට්නර්ගේ පවුලේ කට්ටිය, එතකොට මගේ ළඟින්ම හිටපු හොඳම යාළුවෝ, ඒ වගේම මගේ කසින්. ඉතින් පොඩි ප්‍රමාණයක් තමයි එදා අපිත් එක්ක එකතු වුණේ. වගේම තමයි හවස් වරුවෙත් මගේ යාළුවෝ කිහිප දෙනෙක් ආව shop එකට. ඉතින් ළඟම කට්ටියත් එක්ක එකතු වෙලා තමයි මම මේ දවස සෙලිබ්‍රේට් කළේ. ඔන්න බලන්නකෝ හැමෝම කැන්ඩල්ස් එක ගාන පත්තු කරා මේ බෝල් එකේ තියෙන ලස්සන ඕක vlog එකට පේනට වඩා මාරම ලස්සනට තිබ්බා.
ඉතින් දැන් කරන්න හදන්නේ මම මගේ ෂොප් එකට හදපු කේක් එක කපන එක. ඉතින් ඒකත් මට හරියම ලස්සනට හදලා දුන්නා මගේ ගෙවල් ළඟ ඉන්න ආන්ටි කෙනෙක්. ඉතින් ඒ වගේම තමයි ලස්සන වගේම තමයි ඒකේ රසත් මාරම රසට තිබ්බ කේක් එක. ඉතින් මට අද මේ හීනේ හැබෑ කරගන්න මට ලොකුම සපෝට් එකක් දුන්නේ මගේ අම්මයි තාත්තයි මගේ පාර්ට්නර්යි. ඉතින් ඒ තුන් දෙනා නැත්නම් අද මට මේ විදිහට මගේ මේ හීනේ ඉක්මනට හැබෑ කරගන්න බෑ. ඉතින් ෂොප් එක හම්බ වෙලා පොඩි දවස් ප්‍රමාණයක් තමයි තිබ්බේ අපිට ෂොප් එක arrange කරගන්න. ඉතින් සම්පූර්ණයෙන්ම අපිට ෂොප් එක හදන්න වුණා මම ආස විදිහට. ඉතින් ඒ හැම දෙයකටම මට මගේ අම්මා තාත්තා පාර්ට්නර් තමයි සපෝට් කරේ. ඉතින් කේක් කාලේ වල වෙලා ඊට පස්සේ අපි පොඩි තේ මේසයක් arrange කරලා තිබ්බා. කිරිපත් හදලා කැවිලි ලෑස්ති කරලා. ඉතින් මගේ ෂොප් එක ඕපන් කරේ මැයි මාසේ 25 වෙනිදා. එතම තමයි අපේ අම්මිගේ බර්ත්ඩේ එක තිබ්බේ. ඉතින් අපි යාට පොඩි සර්ප්‍රයිස් එකක් arrange කරලා තිබ්බා. ඉතින් අම්මිගේ කේක් එක හැදුවෙත් මගේ ෂොප් එකට කේක් එක හදපු ආන්ටිමයි. ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා ඊට පස්සේ අපේ අම්මිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළා. ඉතින් හැමදාම මම හිතන දෙයක් තමයි මට දැනෙන දෙයක් මම හරිම වාසනාවන්තයි මගේ පවුලේ කට්ටිය වගේම මගේ පාර්ට්නර්ව ලබන්න. මොකද මම කවදාවත් එයාලා යටතේ එක සීමාවකට එක රාමුවකට කොටු වෙලා ඉඳලා නැහැ. ඉතින් මගේ අම්මා තාත්තා වුණත් මට හොඳට වියදම් කරලා හොඳට ඉගෙනුවා. හැබැයි කවදාවත් කියලා නෑ ඔයා බිස්නස් කරන්න එපා, ඔයා ජොබ් එකක් විතරක් කරන්න, ඔයා මේ දේ කරන්න මේව කරන්න එපා කියලා. ඉතින් මං ආස මොනවාද එයාලා හැමදාම කිව්වා ඔයා කරන්න කැමති මොනවාද ඔයාට කරන්න පුළුවන් නම් ඔයාට හැමදේම බැලන්ස් කරගන්න පුළුවන් නම් ඔයා කරන්න අපි ඔයාට සපෝට් එක දෙන්නම් කියලා. ඉතින් මේකත් ඒ වගේ තමයි. හරියම ඉක්මනට මගේ ෂොප් එක ඕපන් කරන්න මට ඕන වෙලා තියෙද්දි එයාලා තමයි මට ලොකුම සපෝට් එක දුන්නේ. හරි අපි ඕන දෙයකට වගේ පිටිපස්සෙන් ඉන්නවා. ඔයා ඒ දේ පටන් ගන්න අපි ඔයාලට සපෝට් කරන්නම් කියලා. ඉතින් මට වඩා මේ ෂොප් එක හදන්න ගොඩාක් මහන්සි වුණේ මගේ පාර්ට්නර්. ඒ වගේම තමයි පාර්ට්නර්ගේ අම්මයි තාත්තයි. නිදි මරාගෙන මගේ ෂොප් එක හරිම ලස්සනට එයාලා arrange කරලා දුන්නා. ඉතින් ඒ හැමෝටම ඒ මගේ මේ ලස්සන දවසට මාත් එක්ක සමරන එකතු වෙච්ච හැමෝටම වගේම මගේ ෂොප් එක හදන්න මට සපෝට් කරපු හැමෝම සහ වචනකින් හරි මට උදව් කරපු හැමෝටම මම ගොඩාක් ග්‍රේට්ෆුල් වෙනවා. මොකද මගේ එක හීනයක් හැබෑ කරගන්න එයාලා ඒ දීපු සපෝට් එකට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ මේ ලස්සන දවස් අපි ගත කළේ. ඉතින් මම අදට vlog එක මෙතනින් නවත්තනවා. දැන් ඔයාලට බලන්න පුළුවන් මගේ ෂොප් එක මොන විදිහටද තියෙන්නේ කියලා. ඒකම කියන්න ඕනේ මේ වෙද්දී. ඒ කියන්නේ මේ vlog එක මම ෂූට් කරද්දී ලොකුවට මගේ ෂොප් එකේ බඩු දාලා තිබ්බේ නැහැ. මොකද මම ඔන්ලයින් ඕඩර් කරපු අයිටම්ස් තව මට එන්න තිබ්බා. ඉතින් ඔය විදිහට තමයි මගේ ෂොප් එක arrange වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා මොරටුව ආවට ඉන්න කෙනෙක් නම් මම ඔයාලට හරිම ආදරෙන් ඉන්වයිට් කරනවා මගේ ෂොප් එකට ඇවිල්ලා යන්න. ෂොප් එක තියෙන්නේ තෙලවල රෝඩ් කල්කිස්සේ. ඉතින් හොයාගන්නත් හරිම ලේසි. එහෙනම් මම අද vlog එක මෙතනින් නවත්තනවා. vlog එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.